හොඳයි අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඔබ ඉඩමක් මිලදී ගන්න කලින් කළ යුතු ප්‍රධාන එකක් තමයි ඔබ මිලදී ගන්න අදාළ ඉඩමේ පත්තිරු පරීක්ෂා කිරීම. පත්තිරු කියලා කියන්නේ ඔයාලා කලින් ඔබ මිලදී ගන්න යන ඉඩමේ පෙර අයිතිකාරයෝ කවුද කියන එක සහ වර්තමානයේ අයිති හිමිකම තියෙන්නේ කාටද කියන එක. එතකොට පත්තිරුව කියන එක වචන ටිකක් අමාරු වුණාට ඒක මම ගන්න විදිහ කියන්නම්. ඔබ මුලින් ඉඩමක් මිලදී ගන්න යනවා. ඊට පස්සේ ඔයා ඒ ගෙදරට ගියාම ඒ ඉඩමට ඔයා ගන්න කැමති වෙනවා. ඊට පස්සේ ඔයා කරන්නේ පළමුවම කරන්නේ ඒ ඉඩමට අදාළව ඔප්පු කොපියක් ඉල්ල ගන්න එක. ඒතර ඔප්පු කොපිය අරගෙන ඔබ කරන්න ඕනේ පළවෙනි එක තමයි ඒකේ එක්ක ලෝයර් කෙනෙකුට දීලා පත්තිරු අරගෙන බලවන්න ඕනේ මේක නිවැරදි හොඳ ඔප්පුවක්ද කියන එක. හොඳ ඔප්පුවක්ද කියලා කියන්නේ මේ ඔප්පුව අන්තිමට මේ ඉන්න විකුණන ඉන්න මිනිස්සුන්ට අයිති වෙන කවදද ඒකට තියෙන ප්‍රශ්න මොනවාද කියන එක අර අපේ ලෙඩක ඉතිහාසය බලනවා වගේ මේ පත්තිරු කියන මේ කොලෙන් පුළුවන් මේ ඒ අදාළ කාර්යාලයට ලියාපදිංචි සීල් එක ගහලා ඉදිරිපත් කරන එක. මේකට අදාළ තොරතුරු සියල්ලම ඔප්පුවේ රෙජිස්ටර් කරන දැන් ඔබ උඩමක ඔප්පුවක් ලියද්දී ඒක ගිහිල්ලා මේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි කරන ඒ තොරතුරු තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන ඔප්පු අංකය ඔප්පු ලියුවෙක් මොන ලෝයද කොච්චර ඉඩම් ප්‍රමාණයක්ද අන්තිමට හිමිකම තියෙන්නේ කාටද ඒ කියන තොරතුරු තියෙනවා. ඉතින් ඉඩමක් මිලදී ගන්න කලින් හැම වෙලාවෙම පත්තිරුවක් ගන්න. පත්තිරුව තියෙන්නේ ඔයා ඉන්න ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඒ කාර්යාලයට ගිහිල්ලා සුළු මුදලක් ගෙවලා රජ ආයතනයක් නේ සුළු මුදලක් ගෙවලා ඒ පරණ පොත් වලින් ඒ පත්තිරුව අරගෙන පරීක්ෂා කරලා බලලා ඉවරලා තමයි ඔබ ඉඩම මිලදී ගත යුත්තේ.